ඔයා අහලා තියනවද රාවණ තාක්ෂණිය? ඔව් තරමක් දුරට. මහා බ්‍රහ්මයාට සමීප බවක් තියෙනවද රාවණාට? ඔව් ඒක නෑකමක්. රාවණාගේ සීයා පුලස්ථි මුනි ඍෂිවරයා. පුලස්ථි මුනි ඍෂිවරයා හැඳින්වෙන්නේ සන් ඔෆ් මහ බ්‍රහ්ම කියලා. මහා බ්‍රහ්මයගෙන් පසුව මෙයා ගැන තමයි සඳහන් වෙන්නේ. මහා බ්‍රහ්මයාගෙන් පසුව මෙයා ගැන විතරද සඳහන් වෙන්නේ? නෑ මහා බ්‍රහ්මයාට පසුව දස දෙනෙක් ගැන කියවෙනවා. 10 සන් ඔෆ් මහ බ්‍රහ්ම කියලා තමයි අතීත ලියවිලා තියෙන්නේ. අද කතාව රාවණා ගැන නිසා ඒ ගැන විස්තරයක් කරන්න මම අද යන්නේ නේ. ඉතින් මේ පුලස්ති මුනි ඍෂිවරයාගේ පුතා තමයි විශ්‍රවස් මුනි. ඒ කියන්නේ කේසනී දේවියගේ සැමියා නේද? ඔව්. ඒ කාලේ ලංකාවේ රජ කරපු සුමාලින් රජුගේ දුව කේසනී. විශ්‍රවස් මුනි විවාහ වුණේ කේසනී කුමරිය සමග. සුමාලින් රජු යුද්ධයට බය කෙනෙක් කියලා අසලා තියෙනවා. ඔහොම කියන්නේ හේතුව ඒ කාලේ රජ කරන කාලේ පරිසියාවේ දේව ගෝත්‍රිකයන් යුද්ධය ප්‍රකාශ කරලා අපේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ සුමාලින් බයේ ගිරුවාපත්තුව ප්‍රදේශයට පැන ගිහින් සැංග වෙලා හිටියා කියලා තමයි අතීතේ කියවෙන්නේ. රාමා රාවණ කතාවේ දුෂ්ටයා තමයි රාවණා. ලෝකයක් එහෙම කියද්දී ඔයා හිතන්නේ රාවණා හුද කෙනෙක් කියලාද? ඇත්තටම හැමෝම ඔහොම නරකයි කියන්නත් මොකක් හරි හේතුවක් තියෙනුනේ නේද? එතකොට රාවණ අපේ එකෙක්. අපිට රාවණාගේ විස්තරය අපේ රට ඇතුලේ හොයාගන්න පුළුවන්. අනික තව දෙයක්. ඔච්චර නරකයි කියන රාවණා ගැන සීතා දේවිය කියලා තියෙන්නේ රාමාට වඩා රාවණාගේ ගුණ. ඔව් එතන ඇත්තක් තියෙනවා.